ළමයි අපි මේ යන්නේ අද විශේෂ ගමනක්. අපේ ගම යට වෙලාලු. අපි යන්නේ ඒක බලන්න. අපිට ඈතින්නම් පේනවා අපේ වෙල් එහෙම ගන්න දෙයක් නැහැ. ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හරි. අපේ ගත්තද? ඔක්කොම පේනවා දැන් ඉතින් ගන්න. මේ පිරිවරාගෙන යනවා කට්ටිය. දලාරම් වර ගිහිලා දැල් කොටුවක් ගහගන්න. නෙල්ලි ජෑම් හම්බුණා. මල් නෙල්ලි ජෑම් මේ දවස්වල මල් නෙල්ලි තියෙන හින්දා. තමයි මේ තියෙන්නේ ඇත්පන්තියේ වෙල. දැන් බලන්න දැන් තියෙන තත්ත්වය වැස්ස හින්දා. පේනව නේද ළමයි? නියරවල් උඩට ඇවිත්. ඒකෙන් මේ සෆාරි වෑනුත් යනවා බලන්න. ඒක සෆාරි යන එකක් නෙවෙයි. සෆාරි එක. මෙතනින් ඔයාලට පේනවා තියෙන්නේ ගයක් යට වෙලා තියෙනවා. ඉතින් මේ ගේ චුට්ටක් විතර යට වෙලා තියෙන්නේ. පේනවා නේද ඔයාලට? ගොඩක්ම යට වෙලා තියෙන්නේ මේ ගේ තමයි ගමෙන්ම. ඉතින් මේ ට්‍රැක්ලන්ත දෙන්නෙක් යන්නේ. එන මාතලක ඉන්න ජොලියන දෙන්නේ තමයි මේ ඉස්සර වෙලා යන්නේ. මම බලන්න ළමයි පාරුලින් වතුර දානවා. දවස් දෙකක් විතර එක දිගට වැස්ස තිබ්බ හින්දා තමයි මේ. ඉතින් අඩිය ගහන්න බෑ. ඒ තරම් වතුර ස්පීඩ් එක වැඩි. ඕම් බලන්න මෙතන නම් ඉතින් පැන්නොත් ඉතින් ආය ලොවෙත් හොයාගන්න වෙන්නේ නැහැ. ඒක නිසා පයින්ඩ යන්න එපා. ඔයාලත් ආවොත් බලන්න. ඉතින් මේ තියෙන තවත් කෙනා ඒ තැනත් එහෙමමයි. පාරුඩින් තමයි වතුර දාන්නේ. ඉතින් ළමයි මේ හරිය තියෙන්නේ ගයක්. ඒ ගේත් යට වෙලා තියෙන්නේ පොඩ්ඩක් විතරනවා. ඒක අස්සෙන් බයිකුත් දෙනවා. ඔය පේන්නේ නැති. ඉතින් ළමයි මේ මෙතනත් ගයක් යට වෙලා තියෙන්නේ. ඉතින් කට්ටිය එහෙම දැල් අරන් එනවා මාළු අල්ලන්න. පේනවා නේද වතුර මට්ටම ඉතින් ටිකක් මෙතන නම් තියෙන්නේ. බලන්න වතුර මේ මෙතනක් ළමයි ගේනම් යට වෙලා නැහැ. මෙතනින් පොඩ්ඩක් වතුර ගලනවා. ඉතින් ළමයි මේ තියෙන්නේ වතුර වැඩිම තැන. මේ නම් මහපාර. මහපාර උඩින් තමයි මේ වතුර දාලා යන්නේ. ඉතින් දෙපැත්තෙම වැව් දෙකක් තමයි තියෙන්නේ. අපේ බට්ටි එයාගේ සෙල්ලම පටන් ගත්තා. මේ පේනවද ඉතින් ඔයාලට වැව් උතුරලා වතුර වැඩි වෙලා හුලං සැර ඇවිත්ලා ගන්න දෙයක් නැහැ ගම. ඉතින් මම මෙතනින් ගෙනාපු වීඩියෝ එක දැන් ඉවර කරන්නයි හදන්නේ. ඔයාලා සතුටින් පරිස්සමට ගෙවල් වෙලාම එන්න කොහෙවත් යන්න එපා. මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් එන්න. ආදරේ බයි උම්මා.